මට මතකයි. අපේ ආච්චි ඉස්සර අපිට ලැවරිය හදලා දුන්න. ඔයා තමයි මට අම්ම වෙලා මගේ හැම දෙයක්ම කරලා දුන්නේ. එයා එයාගේ ජීවිතෙන් සමුවරන් ගොඩක් කල්. ඒත් එයා හදපු කෑමවල රස මට තාම දැනෙන්නල වෙන්නේ. හැබැයි අද මං කතා කරන්න යන්නේ එයා හදපු ලැවරිය ගැන නෙවෙයි, ලැවරියවල මැද තිබුණ පැණි පොල් ගැනයි. ඒක රහසක්. අපි යමු. සමහරක් අය හදන පැණිපොල් සුදු පාටයි, තවත් සමහරක් රතු පාට පැණිපොල් හදනවා. නමුත් ඒ පැණිපොල් වල එන්නේ පැණි රස විතරයි. හරි? මනින් නියම රසට පැණිපොල් හදන හැටි තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. පැණිපොල් එකතු කරගෙන හදන රසවත් කෑම ගොඩක් තියෙනවා. ඒ අතරින් ෆෑන් කේක්, ලවරියා, ඉබුල් කිරිබත් සහ විවිධ වර්ගයේ කෑම පැණිපොල් උපයෝගී කරගෙන හදාගත්ත පැණිපොල් රසට හදාගත්ත රහස වීඩියෝ ඉවර වෙනකම් බලන්න. ඒ රහස මං අනිවාර්යෙන්ම ඔයාලට කියනවා. සීනි කැරමල් කරගෙන ගාගත්ත පොල් එකට එකතු කරන් ලුණුත් රස පදමට එකතු කරන් ඒකට එන්සලුත් එකතු කරගත්තා. ඔන්න දැන් තමයි මං ඔයාලට රහස කියන්නේ. සීනි ටික කැරමල් කරන් පොල් එකතු කරගන්න කලින් එන්සල් කරල් 4-5ක් පමණ, ගම්මිරිස් සහ සූදුරු ටිකකුත්, අතමල්ලියට 5-6ක් විතර එකතු කරගන්න. දැන් බලන්න මේකේ සුවඳයි රසයි කොහොමද කියලා. මතක තියාගන්න කොත්තමල්ලි වැඩියෙන් දාන්න යන්න එපා. එතකොට ඒකේ රස වෙනස් වෙයි. කොත්තමල්ලි සූදුරුයි. යාන්තමට කබලේ බැදගෙන කුඩු කරන් තමයි පැණිපොල් එකට එකතු කරන්න ඕන. ඔයත් මේ විදිහට රස වගේම සුවඳට පැණිපොල් හදාගෙන පණිපොල් එකතු කරන් හදන ඔබ කැමති දෙයක් හදාගන්න. අද ඔබ දැක්කේ මමත් තැබුලුව ඔබට පෙනුණු හැම දෙයක්ම ඇත්ත ජීවිතයේ දේවල් නෙමෙයි. AI තාක්ෂණයෙන් නිර්මාණය කළ දර්ශනයි. පැණිපොල් හදන විදිහ නම් අපේ පැරැන්නන්ගෙන් ආපු සම්ප්‍රදායික රහසක්මයි. මේ රෙසිපි එක අනුව පැණිපොල් හදලා බලන්න. ඒක රසද කියලා ඔබගේ අදහස් අපිට ලියන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. නැවතත් හමු වෙමු. ඔබට සුබ දවසක්.